නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස ඉච්ඡේව මච්ඡන්ත නමස්ස නීයං නමස්සමානෝ රතනත්තයන්ය පුඤ්ඤාභි සන්දං විපුලං අලත්තං තස්සානුභාවේන හතන්තරායෝ. සිළුම දෙනාට තුනුරුවන්ගේ සරණයි. මේ දෙවෙනි එපිසෝඩ් එක ඕඩියෝ එක කරන්නේ පළවෙනි එකත් එක්ක සම්බන්ධයි. පළවෙනි එක බැලුවේ නැත් එක ඇහුවේ නැත්නම් ඒක අහලා ඉන්න කියලා මතක් කරනවා. ජීවිතය ජීවත් කරනකොට ජීවත් වෙනකොට අපිට නොයෙකුත් දේවල් සම්බන්ධයෙන් තරහ යනවා. ඒ තරහ උපන්නාට ඒක නැවත නැවත සිතීමෙන් අපි ඕවර් තින්කින් කියලා ඉංග්‍රීසියෙන් කියනවා. ඕනවට වඩා ඒ දේවල් පිළිබඳව හිතන්න ගියාම Tamanට නපුරක් වෙනවා. මෙහෙම කිව්වට ඒ ඕවර් තින්කින් කරන කෙනාට වැඩියෙන් හිතන කෙනාට වැඩියෙන් හිතනවම තමයි. ඉතින් ඒකට පිළියම කරන්න ඕනේ දේ වැඩියෙන් හිතන එක නතර කරන්නේ කොහොමද කියන එක මේ ඔඩියෝ මාලාවේ අවසානයේදී කියලා දෙනවා. ඒකට මේ වෙනකොට මෛත්‍රී භාවනාව කරලා විවිධාකාර දේවල් කරලා ඇති, අත්හදා බලලා ඇති. නමුත් Tamanට ප්‍රතිඵලයක් නැති බව Tamanටම තේරෙනවා ඇති. එහෙනම් ඒ ප්‍රතිඵලයක් නැති වෙන්න හේතුව මොකද්ද කියලා අපි කියලා දෙන්න උත්සාහවත් වෙනවා. ඒ වගේම මේ ක්‍රමය කරොත් එහෙම ඔබට තරහව, වෛරය ජය ගන්න පුළුවන්. මේ වෙනකොටත් ඔබේ හිතේ බැඳිලා තියෙනවා නම් කුඩා කාලේ ඉඳන් මේ වයස වෙනකල් හිතේ වෛර බැඳගත් අවස්ථා තියෙනවා නම් ඔබටම ඒ වෛරය බැඳගත් අවස්ථාව ඔබවත් දන්නේ නැති වෙන්න පුළුවන්. නමුත් අපි මේ කියලා දෙන ක්‍රමවේදය ඔස්සේ ගියපුවාම ඒ තැන් පවා Tamanට දැනගන්න ලැබෙනවා. ඔඩියෝ මාලාවත් එක්ක සම්බන්ධ වෙන්න කියලා මතක් කරනවා. ඉතින් අපි බලමු තුල්ල තිස්ස තෙරුන් වහන්සේට තරහ ගියා. Tamanට කරපු අපහාසයත් එක්ක තරහ ගිහිල්ලා මේ කෙනා මට බැන්න, නිස්කාරණේ බැන්නේ, නිවැරදි හේතුවක් නැතුව බැන්නේ, මම වරදක් නොකර බැන්නේ කියලා මේ විදිහට තුල්ලතිස්ස තෙරුන් වහන්සේ හිතුවා. නමුත් බාහිර ඉන්න තුන්වෙනි පාර්ශවයන්ට පේනවා මෙතන වරද තියෙන කාලංගද කියලා. ඒක එහෙමමයි. ඒ ප්‍රශ්නයකට මැදි වෙන දෙපාර්ශවයට තේරෙන්නේ කවුද හරිද කවුද වැරදි කියන එක. බාහිරින් බලාගෙන ඉන්න අයට තේරෙනවා මෙතන මොකද්ද විය යුතුයි කියන එක. කවුද හරි කවුද වැරදි කියන එක. ඉතින් මේ විදිහට තරහ ඉපදීම එක වෛරයක් බවට පත්වීම සහ මේ දෙකේ නැවැත්ම නැති කරලා දැමීම කොහොමද කියන එක 100%ක්ම නෙවෙයි ටිකක් අපි විනාඩි 10ක පමණ කාලයක් අරගෙන අද කතා බහ කරන්න බලාපොරොත්තු වෙන්නේ. මුලින්ම අපිට තරහ යනවා යම් කිසි කෙනෙක් බැන්නොත්, ඒ වගේම ගැහුවොත්, ඒ වගේම තමන් මොනා හරි දෙයකින් තමන්ව පරාද කරලා දැම්මොත්, ඒ වගේම බොරු සාක්ෂි කීම් ආදී දෙයකින් තමන්ව පරාද කරලා වෙන කෙනෙක් දින්නොත් එහෙම අන්න ඒ විදිහට මේ කියන දේවල් නිසා තමන්ට තරහ යනවා සමාජයේ ජීවත් වෙනකොට. මේ හැඳින්වීමයි කරේ කොහොමද තරහව උපදින්නේ කියන එක. අනුසේ ධර්මයන් වලට පහර වැදීම නිසා මේ තරහව උපදිනවා. අනුසේ ධර්මයන් වලට පහර වැදෙනකොට ඒ අදාළ කෙලෙසේට අදාළව අනුසයට අදාළව තමන් තුළ කෙලෙස් ඉපදුනාට පස්සේ වීතික්‍රමණය වෙනවා. කායින් හෝ වචනයෙන් තමන් අකුසල් සිද්ධ කරගන්න පුළුවන් මේ තරහ නිසා. ඉතින් මේ තරහ උපදින්න හේතු වෙන්නේ මේ කියපු කාරණා ටික තමයි. ඒ තමයි තමන්ට යම්කිසි කෙනෙක් බැන්නා නම්, ගැහුවා නම්, තමන්ව පරාද කරලා දැම්මා නම්, තමන්ගේ වස්තුව ඉඩකඩම් දේපල ආදිය පැහැරගත්තා නම් මෙන්න මේ නිසා තමන්ට තරහක් ඇති වෙනවා. මේ විදිහට මොන විදිහටද මේ සමාජයේ ඉන්න අය බයින්නේ? තව එක කෙනෙකුට තමන්ගේ මවට අම්මාට බයිනවා කියලා කියන්නේ. ඒ විදිහට බැන්නට තරහ යන්නේ නැති වෙන්න පුළුවන්. නමුත් වෙන දෙයකට තරහ යන්න පුළුවන්. ඒක එක එක්කෙනා තුළ තියෙන ඒ අනුසේ ධර්මය. අපි ගත්තොත් සමාජයේ කියනවා නුඹ නම් සොරෙක් කියලා. උඹ නම් මහා සොරෙක්. ඒ වගේම උඹ නම් මහා මෝඩෙක්, මෝඩියෙක්, මේ වගේ බයින වචන තියෙනවා. තිරිසනෙක් කියලා බයිනවා. ඒ වගේම උඹට නම් සුගතියක් නැහැ කියලා බයිනවා. ඒ වගේම
නුඹ පහත් කුලයක ඉපදුන කෙනෙක් කියලා බයිනවා. අපි දන්නේ නැද්ද එයාගේ තාත්තාගේ හැටි? ඔයාගේ තාත්තා මේ විදිහයි, උඹගේ තාත්තා මේ විදිහයි. මේ විදිහට සමාජයේ කතා කරන වචන වලින් කිව්වොත් ඒ විදිහට කියනවා. ඒ වගේම තමයි අම්මා ගැනත් කියනවා. ඔයාගේ අම්මා ගැන අපි දන්නේ නැද්ද? අම්මත් මෙහෙමයි, දුවත් මෙහෙමයි, පුතත් මෙහෙමයි ආදි වශයෙන් මේ විදිහට බයිනවා. ඒ බැනපු නිසා තරහ උපදිනවා. ඒ වගේම පහර දීම නිසා තමන්ට යමෙක් අතින් පයින් වේවා, දඬු මුගුරකින් වේවා, ඒ වගේම යම්කිසි ආයුධයකින් වේවා පහර දුන්නොත් මෙන්න මේ පහර දීම නිසා තමන්ට හිතේ තරහක් ඇති වෙනවා. දැන් කාලේ සමාජයේ මේ විවිධාකාර පාතාල කණ්ඩායම් අතර අර කෙනා මට ගැහුවා, මගේ ගෝලියෙක් මැරුවා, මේ ආදී වශයෙන් එයාට තරහ උපදිනවා. තරහ උපදලා ඒක තරහ නිතර නිතර හිතේ පැවැත්ම නිසා එකට එක කරන්න ගිහිල්ලා වෛරයක් බවට පත් වෙලා උනුන් මරා ගනිමින් මේ ජීවිතේත් යනවා. ඒ විදිහට වෛර බැඳගත්තොත් මතක තියාගන්න ඕනේ අනන්ත සංසාරේ ගමන යන්න වෙනවා. ඒ වෛරය දිගින් දිගට යනවා. බුදුරජාණන් වහන්සේ නමක්, ජීවමාන බුදුරජාණන් වහන්සේ නමක් හමුවේදී පමණයි ඒ විදිහට වෛර බැඳගන්න ඒවා නතර වෙන්නේ එතනින් පමණයි. ඒ නිසා මහා භයානක දෙයක් මේ වෛර බැඳ ගැනීම. ඒ වගේම තමයි තමාව දිනාගත්තා කියලා. බොරු සාක්ෂි කියවීම, වාද කරලා, එකට එක කරලා මේ විදිහට තමාව පරාද කරලා දැම්මොත් අන්න තමන්ට තරහ යනවා. මේ තරහ ඉපදීමේ හේතු තමයි මේ කියන්නේ කොයි විදිහටද උපදින්නේ කියලා. ඔඩියෝ එක දීර්ඝ වෙන නිසා විස්තර වශයෙන් කියන්න යන්නේ නැහැ. ඉතින් මේ විදිහට ඒ වගේම තමයි වස්තුව පැහැර ගැනීම වශයෙන්. යම් අය තම තමන්ට අයත්ව තිබෙන මුතු මැණික්, රෙදි පිළි, ආභරණ, ඉඩකඩම්, ගේ දොර, හරක බාන මේ ආදී තමන්ට අයිතිව තියෙන දෙයක් තව කෙනෙක් පැහැර ගත්තාම, අයත් කරගත්තාම අන්න ඒක එතකොටත් තරහ යනවා. ඉතින් මෙහෙම තරහ ගියාට පස්සේ තරහ යෑම සාමාන්‍ය දෙයක්. සමහර කෙනෙක් හිතන්න පුළුවන් තරහ යනවා කියලා කියන්නේ මහා පහත් කරලා තමන්ව හිතන්න පුළුවන්. තරහ යනවා ඒක අනාගාමී මාර්ගයෙන් තමයි මේ දේශය කියන එක නැති වෙලා යන්නේ. ඒ නිසා සෝවාන් වුණත් තරහ යනවා. ඒක මතක තියාගන්න ඕනේ. ඒ නිසා තරහ යන එක සාමාන්‍ය දෙයක්. ඒ තරහ ආවට පස්සේ අධිකව තරහ යන කෙනෙක් ඒ තරහ පිළිකුල් කරන්න ගිහිල්ලා අප්‍රිය උපදින්නා වූ තරහව මතින් නැවත තමන් අප්‍රිය අමනාප ස්වභාවයක් තමන් ගැනම පහත් කරලා හිතීමක්, තරහ යෑම මහ ලොකු බරපතල වැරද්දක් ලෙස දැකීමත් නිසා තමන්ට තමන්ගේ හිතේ තියෙන සාමිය නැති වෙනවා. ඒ නිසා ඒ ගැන මුල්ම අවබෝධය ඇති කරගන්න ඕනේ, දැනුමක් ඇති කරගන්න ඕනේ. ඒකට සුතමේ ප්‍රඥාව කියලා කියනවා. ශ්‍රුතවත් ආර්ය ශ්‍රාවකයෙක් කියලා කියනවා මේ විදිහට අහලා දැනගත්තාම. ඒ විදිහට යම් කිසි කෙනෙක් බැනීමෙන්, ගැහීමෙන්, ඒ වගේම තමන්ව පරාද කිරීමෙන්, තමන්ගේ වස්තුව පැහැර ගැනීමෙන් ආදි වශයෙන් උපදින තරහව නැවත නැවත හිතීමෙන්, ඒ වගේම තවත් අය එක්ක කතා කරන්න යෑමෙන් අර තරහ වෛරයක් බවට පත් වෙනවා. වෛරයක් බවට පත් වෙලා තමන්ගේ හිතේ එක පළපැදියම් වෙනවා. එහෙම නැත්නම් ස්ථාවර වෙනවා. එවැනි දෙයක් ඇති වුණාට පස්සේ තමන් ඒ වෛරය පිරිමහන්න යනවා. ඒ වෛරයට එකට එක කරන්න යනවා. ඉතින් මෙන්න මෙහෙම කරන්න ගියපුවාම ඒ අයගේ වෛරය සංසිඳිලා යන්නේ නැහැ. ඒ නිසා ඒ එකට එක කරන්න නැවත නැවත ඒ ගැන හිතන්න යන්න එපා. මෙහෙම කිව්වට නැවත නැවත හිතෙනවා. හිතුණට ඒ වෙලාවට යෝනිසෝ මනසිකාරයෙන් සිහියෙන් දැනගන්න ඕනේ අන්න තමන්ගේ හිතේ අර අරමුණ ඉපදුනා කියලා. තරහව නැවත ඉපදුනා කියලා දැනගන්න ඕනේ. සතියක් සිහියක් නැත්තම් එවැනි කෙනෙකුට ඒ දිගේ හිති යනවා. ඒ හිතවිලි ඉපදීම සාමාන්‍ය දෙයක්, හිතේ ස්වභාවය. ඒ අරමුණු රසයේ විඳින ස්වභාවය. ඒ විදිහට ඒ අරමුණේ දේශ අරමුණේ ගැටුණු ස්වභාවයත් එක්ක නැවත නැවත ඒ අරමුණ එනවා. ඉතින් එනකොට Taman තුල තරහ උපදිනවා. ඒක ස්වභාවයක්. ඒ උපදින බව හඳුනාගෙන මේක ප්‍රහාණය කරන්න. තරහ ඉපදුනාට පස්සේ ඒ කෙනාට මෛත්‍රී කරන්න ගියාට හරියන්නේ නැහැ.
එහෙම මෛත්‍රී කරන්න ගියොත් ඒකේ මෛත්‍රිය තරහව වැඩි වෙන්න, වෛරයක් දක්වා වැඩි වෙන්න හේතු වෙනවා. ඊට කලින් යෝනිසෝ මනසිකාර වශයෙන් මෛත්‍රී භාවනාව පුරුදු කරලා තියෙන්න ඕනේ. එතකොට මම මේ ඔබට කියලා දෙන්න හදන්නේ මෛත්‍රී භාවනාව කරන විදිහ නෙවෙයි. මේක දීර්ඝ කාලයට ජීවත් වන තුරාවටම සතුටින් ඉන්න නම් මොන විදිහටද මේ තරහව වෛරය හිතෙන් අයින් කරගන්න ඕනේ කියන එක. ඒ සඳහා ඉදිරි ඔඩියෝ සඳහා සම්බන්ධ වෙන්න ඒක දීර්ඝ වශයෙන් කළ යුතු ආකාරයේ පිළිවෙලින් කියලා දෙන්න. ඉතින් අදට මේ ඔඩියෝ එක නිමාවටපත් කරනවා. සියලුම දෙනාට සම්මා සම්බුදු සරණයි.